ආයුබෝවන් වෙනස්කම් රසක් ඇතිකරමින් සිකුරු කුම්භ රාශිගත වෙනවා. ඒ පිළිබඳව විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී නයෝමි පබසරා මැණිකි මහත්මියව. මැණිකි මිස් මේ වෙනකොටත් ඒ ගැන කේන්දරයේ පුවත්පතට ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ ලිපිය මැණිකි මිස්ගේ Facebook page එකේ අප්ලෝඩ් කරත් කියවා ගැනීමේ අපහසුතාව ඇති නිසා මේ රෙකෝඩින් එක ඔබට යොමු කරන්න එතුමිය කටයුතු කරලා තියෙනවා. ඒ ගැන එතුමියට ස්තුති කරන්නත් අමතක කරන්න එපා. රෙකෝඩින් එක අහලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 2026 පෙබරවාරි 6 වෙනිදා සැප සම්පත් හා කලා කටයුතු වලට අධිපති සිකුරු ග්‍රහයා කුම්භ රාශියට ගමන් කරනවා. කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්න භාවය හරහා සිකුරු ගමන් කිරීම රටේ සමාජීය හා ආර්ථිකාංශ කෙරෙහි මිශ්‍ර ඵල උදා කරන බව මැණික මිස් පවසනවා. සිකුරු ලග්නගත වීම සාමාන්‍යයෙන් සුබ නමුත් එහි දැනටමත් රාහු සිටින නිසා සිකුරු සහ රාහු අතර සංයෝගයක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රවාහන සේවා බිඳවැටීම් හෝ sannivedana පද්ධතිවල පවතින දෝෂ හේතුවෙන් එදිනෙදා රැකියා සහ ව්‍යාපාරික කටයුතු වලට බාධා පැමිණිය හැකි බව එතුමියගේ විශ්වාසයයි. මහජනතාව තුළ යම් නොසන්සුන්කාරී මනෝභාවයක් මේ කාලය තුළ ඉස්මතු වීමට ඉඩ ඇති බවත් එතුමිය පැවසුවා. සිකුරු ග්‍රහයා ආර්ථිකයට සහ සුකෝපභෝගී භාණ්ඩ වෙළඳාමට අධිපති වුවත් රාහු සමග එක්වීම නිසා වෙළඳපොළ තුල ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකි බව එතුමිය වැඩිදුරටත් කියා සිටියා. මුදල් ආයෝජනවලදී සහ මූල්‍ය ගනුදෙනුවලදී අපේක්ෂිත ලාභ නොලැබී යාම හෝ ගිවිසුම් කඩවීම සිදුවිය හැකියි. විදේශ විනිමය සම්බන්ධයෙන් සහ ආනයනික භාණ්ඩ මිල සම්බන්ධයෙන් පාලනය කරගත නොහැකි අවුල් සහගත තත්ත්වයන් මේ කාලයේදී වාර්තා වනු ඇති බවත් මැණිකේ මිස් පවසා සිටියා. සිකුරු කලාකරුවන් නියෝජනය කරන ග්‍රහයෙක්. ඔහු ලග්නගත වීම නිසා කලාක්ෂේත්‍රයේ යම් ප්‍රබෝධයක් අලුත් නිර්මාණ බිහිවීමක් දැකිය හැකි වුවත් එහි අඳුරු පැත්තක්ද තිබිය හැකි බව එතුමිය අවධාරණය කර සිටියා. රටේ ඉතා ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකාරිනියකට මේ කාලය අතිශය අසීරු වනු ඇති බවත් දරුණු රෝගාබාධ හෝ ඇගේ කීර්තිනාමයට හානිවන අන්දමේ පුවත් මේ කාලය තුල අසන්නට ලැබිය හැකි බව එතුමිය වැඩිදුරටත් පැවසුවා. ලග්නගත රාහු සහ සිකුරුගේ සංයෝගය අසාමාන්‍ය ස්වභාවික බලපෑම් ඇති කිරීමට උත්සාහ කරනු ඇතැයි එතුමිය නිගමනය කරන අතරේ ප්‍රධාන පෙළේ ආගමික සිද්ධාස්ථානයක් ආශ්‍රිතව අකුණු අනතුරු තදසුලං හෝ පස් කඩාවැටීම් වැනි ස්වභාවික විපතක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවත් විශේෂයෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳව මේ කාලයේදී අවධානය යොමු කළ යුතු බව පැවසුවා. සිකුරු යනෝ ශ්‍රීකාරක ග්‍රහයෙකු බැවින් කාන්තාවන් වෙනුවෙන් යම් සුබවාදී තීරණ රජය විසින් ගනු ලබනු ඇති බවත්. කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව සහන ණය ක්‍රම හෝ ස්වයං රැකියා දිරිගැන්වීමේ වැඩපිළිවෙළවල් රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට අවස්ථා ඇති බවත්. නීතිමය වශයෙන් කාන්තා අයිතිවාසිකම් සුරකීමට නව පනත් සම්මත වීමද මේ කාලයේදී බලාපොරොත්තු විය හැකි බව මැණිකි මිස් කියා සිටියා. සිකුරුගේ බලපෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනු ඇති බව එතුමියගේ නිගමනයයි. රටේ ස්වභාවික සෞන්දර්ය සහ කලාත්මක උරුමයන් ප්‍රවර්ධනයක් සිදුවිය හැකි නිසා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යනු ඇති බවත් ඒ අපේ රටේ ආර්ථිකයට යම් සහනයක් ගෙන දෙන කරුණක් වශයෙන් එතුමිය වැඩිදුරටත් කියා සිටියා. කුඩා දරුවන් අතර බෝවන රෝග, සමේ රෝග හෝ ඇස් රෝග පැතිරීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකියි. ඒ නිසා පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන දෙමාපියන් සහ බලධාරීන් ඉතා අවධානයෙන් සිටිය යුතු කාලයක් බව එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. සිකුරුගේ ගෝචරය ලග්න 12ට බලපාන ආකාරය විමසීමේදී සිකුරු ලග්නගතව රාහු සමග සිටීම නිසා බොහෝ දෙනෙකුට සැප සම්පත් කෙරෙහි දැඩි ආශාවක් මෙන්ම මායාවී සිතිවිලි ඇතිවන කාලයක් බව එතුමිය පැවසුවා. සිකුරු මාරුව ඔබේ ලග්නවලට බලපාන ආකාරය විමසා බලමු. මේෂ ලග්න හිමියන්ගේ 11 වෙනිට සිකුරු පැමිණීම ඊතා සුබයි. ආදායම් මාර්ග බහුල විය හැකි බවත් මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර හිමිවන අතර විනෝදචාරිකා සඳහා අවස්ථා සැලසෙන බවත් මැණිකි මිස් පැවසුවා. රාහුගේ බලපෑම නිසා අනවශ්‍ය වියදම් ගැන කල්පනාකාරී විය යුතුම බව එතුමිය වැඩි දුරටත් කියා සිටියා.
වෘෂභ ලග්නාධිපති 10 වෙන්නට පැමිණීම රැකියාවේ උසස් වීම් වලට මඟ පාදන බවත් කලා ක්ෂේත්‍රයේ හෝ විලාසිතා ක්ෂේත්‍රයේ අයට ඊතා සුබ බවත් වෘත්තීය මට්ටමින් ප්‍රසිද්ධියක් ලැබෙන කාලයක් බවත් මැණිකෙමිස් පැවසුවා. මිථුන නවවැන්නේ සිකුරු ගමන් කිරීම නිසා දුර බැහැර සංචාර හෝ විදේශ ගමන් සාර්ථක කරගත හැකි බවත් පින්කම් වලට යොමු වෙන ග්‍රහ රටාවක් නිර්මාණය වී ඇති බවත් පියා සමග පවතින සබඳතා යහපත් වන අතර උසස් අධ්‍යාපන කටයුතු වලින් ජය හිමි වෙන කාලය උදා වී ඇති බව මැණිකේමිස් පැසවුවා. කටක අටවැන්නේ සිකුරු සහ රාහු සංයෝග වීම නිසා සෞඛ්‍ය පිළිමනව විශේෂයෙන්ම මුත්‍රාශය හෝ වකුගඩු ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් විය යුතු බව මැණිකේමිස් පැසවුවා. අනපේක්ෂිත ලෙස මුදල් ලැබිය හැකි වුවද ඒවා වියදම් වීමේ ප්‍රවණතාවයක්ද පවතින බව එතුමිය වැඩිදුරටත් කියා සිටියා. සිංහ ලග්නය හත්වැන්නේ සිකුරු ගමන් කිරීම විවාහ ජීවිතයට සහ ප්‍රේම සබඳතාවලට සුබ බවත් සහකරු හෝ සහකාරිය සමග සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබෙන බවත් හවුල් ව්‍යාපාරවලින් ලාභ හිමිවන බවත් මැණිකේමිස් පැසවුවා. එනමුත් අවිශ්වාසයන් ඇති නොකර ගැනීමටත් වග බලා ගන්න කියාත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. කන්‍යා හයවැන්නේ සිකුරු ගමන් කිරීම නිසා සතුරන්ගෙන් බාධා මතුවී හැකි බවත් අධික ලෙස විනෝදයට සහ සුඛෝපභෝගී දේවල් සඳහා මුදල් වැයවීමට ඉඩ ඇති බවත් එතුමිය විසින් සඳහන් කරන අතරේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවත් වැඩිදුරටත් කියා සිටියා. තුලා ලග්නාධිපති 5 වෙන්නට පැමිණීම ඊතා සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර දරුවන්ගේ ජයග්‍රහණය දැක සතුටු විය හැකි බවත් නිර්මාණශීලී වැඩ කටයුතු වලින් ඉහළ ප්‍රතිඵල අත්කරගත හැකි බව මැණිකෙමිස් පවසා සිටියා. වෘෂ්ටික හතරවැන්නේ සිකුරු ගමන් කිරීම නිසා නිවසේ අලුත් වැඩියාවන් හෝ වාහන සම්බන්ධ මිලදී ගැනීම වලට අවස්ථාව සැලසෙන බවත් ගෘහ ජීවිතය සැපවත් වන කාලයක් බවත් මවගෙන් උදව් උපකාර බලාපොරොත්තු විය හැකි බවත් එතුමිය කියා සිටියා. ධනු තුන්වැන්නේ සිකුරු ගමන් කිරීම නිසා සහෝදර සහෝදරියන් සමග සබඳතා ශක්තිමත් වන කාල සීමාවක් බවත් කෙටි සංචාර ගමන් යෙදිය හැකි බවත් sannivedana සහ කලා කටයුතු වල නිරත අයට නව අවස්ථා උදා වෙන බවත් මැණිකෙමිස් කියා සිටියා. මකර දෙවැන්නේ සිකුරු ගමන් පිරීම නිසා ධන වාසනා හිමි වෙනවා. රසවත් ආහාර පාන භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා. පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදු වෙනවා වගේම මෙම කාලයේ අන් අය ආකර්ෂණය වෙන වඩාත් ආකර්ශනීය වචන මකර ලග්න ඔබ වෙතින් පැවසෙන බවත් එතුමිය පවසා සිටියා. කුම්භ ලග්නයේ සිකුරු සහ රාහු සංයෝග වීම නිසා ඔබගේ රූපලාවන්‍ය සහ පෞරුෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතයි මැණිකේමිස් කියා සිටියා. අන් අයගේ ආකර්ෂණීය දිනා ගැනීමට හැකියුවත් ඔබගේ හිතුවක්කාරී තීරණ ගැනීම නිසා අනුවන වැඩ සිදුවිය හැකි බව එතුමිය පවසා සිටියා. ඒ නිසා සිහිනුවණින් වැඩ කරන ලෙස කුම්භ ලග්න හිමියන්ට එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. මීන 12 වෙනි සිකුරු ගමන් කිරීම නිසා විදේශ ගමන් සාර්ථක වනමුත් අධික වියදම් පෙන්වයි. නින්දට බාධා ඇති විය හැකි කාලයක් බවත් රහසිගත සම්බන්ධතා නිසා ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් මීන ලග්න හිමියන් ඒ පිළිබඳව කල්පනාකාරී වන ලෙස මැණිකේමිස් මතක් කර සිටියා. මෙම ග්‍රහමාරුවෙන් සිදුවන අයහපත් බලපෑම් අවම කර ගැනීමට ලක්ෂ්මී මෑණියන් වන්දනා කිරීමත් සිකුරාදා දිනවල සුදු නෙළුම් මල් පූජා කර සිත පැතීමත් ඊතා සුදුසු බවත් දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් පිරිත් පෑන් ලබා දීම සහ ආශිර්වාද පූජා පවත්වන ලෙසත් එතුමිය වත්පිළිවෙත් සදහනක් සිදු කළා. ඕනෑම අපල තත්වයක් මගහරවා ගැනීමට හොඳම මඟ වන්නේ සීලය ආරක්ෂා කිරීම, නිරතුරුව මෛත්‍රී භාවනාව කිරීම සහ පරාර්ථකාමීව කටයුතු කිරීම බව එතුමිය පවසා සිටියා. කේන්දරයේ පුවත්පත්‍රට හා දිනමින පුවත්පත්‍රට ලියන ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියූ බවත් තමාට බලපාන ආකාරය තමා තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. ඔබේ කේන්දර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු සිදු කර ගැනීමට මැණිකමිස්ට කතා කරන්න, WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 7722279138.
මණිකමිස් මුණගැහෙන්න කැමති නම් ඔබට පුළුවන් මාවනැල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යොතිෂ ආයතනය වෙත පියනගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මණිකමිස්ගේ Facebook page එක follow කර YouTube channel එකත් subscribe කරන්න. bell button එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification ලැබෙනවා. like comments දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින් ඔබ හමු වීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.